හරි දැන් නවත්තන්න ඕන. වෙතද? මාව කන්ට හදන්නේ එකතු වෙලා වෙතද? හරි මම බලුවා තව ටික ගේන්න. වෙතද? ඕන එක බලාගෙන ඉන්න මම අහක් කරලා බලන්නේ එක බලුවේ තියන්නේ. වෙතද? මාරේක මාව කන්ට හදන්නේ තේරෙන්නේ Ari, Ari ni Adi, Ari. Ed. Kau. Good evening. Good nang. Now ada cara ini. Adi ni orang macam ini. Macam muka kari jalan gak tawai ini apa yang kita ini kota. Adanti nedda. Muka ada. Pansuru batti giye nedda ළඟදී. Giye නැහැ මොකද වෙලාදී? අරන්ති නෑ කියන්නේ. මොකද වෙලාදී රින්ගට ඒවත් ඉස්සරද කවුද? නේ මට මාරයක් නේ උනේ. අපි ලැබුණා. මට තේරුණා. මොකද? සෙරප්පු දෙක ඉස්සුවා. පතෝගේ. මොනවා කියනද වන්ද අපි ලැබුණානේ. මොකද ලැබුණා? ඔව් බැලි. ලැබුණානේ. මොකද පදක් කොවන්ද? නෑ මොනවා කියනද වන්ද? අයියානේ වල්ලන්ට තම්බේනවනේ පදක්කන් එහෙම ලැබුවක් නෙවෙයි. ලැබුණාට පැටව 6 දිනක් ලැබුණානේ. අයිසී මොච්චි ෂෝක් දුවට දෙන්න. එක කරි කොයි. දෙන්න තමයි වෙතද මාතව. අනේ අත වලද්දා අපි යන්නේ දැන් යන්කෝ. යන්න කියන්නේ ඉන්නකෝ කියන්න වැඩි. අයිසී ඕකේ කොටේටි වටා සායි වෑරි. ඔයා ආසාව ගා මට මෙතන මේ කොරගන්න දෙයක් නැතුව ඉන්න. ඒ මොකද? පාක්ම වැලියෝ. අයිසී ෂෝක්. ඕක දවල් වැලියෝ ගන්න උතන නැසේ දාගෙන පුළුවන්ද? ගෙදර බලු පුරයක් කරන්නේ. මංගද පෙදේ දැක්කව ලැබුණ දවස් 3ක් විතර ඇති. මංගද වෙදී හවස බැලුවා ගෙදරින් කට්ටිය කියනවා තියාගමු කියලා. වික්ක වල්ලෝ ටික. කුණන්ද තිබුණා වරිගේ හොඳ නේ නේ. දැන් මේක ඩැල්මේෂන් නැරි ඇල්සේෂන් නැරි ෆොමනේරියන් හැරි ජර්මන් ෂෙපර්ඩ් දාලා නම් හොඳ ගානකට දෙන්න තිබුණා. මං වයිනේ. ඉතින් මට දෙන්න තිබුණා. ඔයාට දෙන්න පිස්සු දාන්නේ වල් ගල්ලු බැල්ලි වරිත් එක්ක. මක්කේද? හරිද මං ඔයාට කියද්ද මට දැන් කරන්න දෙයක්වත් නැහැ. ඔව්. මං කරපු වැඩි අර සබම් පෙට්ටියක් තියෙනවා. අනේ සබම්වත් දුන්න කන්ද පවකාරකමට. නෑ හන්දකෝ. දැන් උන් වෙහෙට මෙහෙට දාන්නත් ගෑණී මෙයා. ගෙදර අඩියට වල් බැටවුනේ ගෙදර කොච්චර හරි. මං කරපු වැඩි කන්ද බොන තියෙන තැනකට දෙන්නත් එපයි. මං කරපු වැඩි අර සබම් පෙට්ටියට දාලා තුවායක් ගෙදර තුවායවල් දෙකක් විතර යටට දාලා හොඳට තිබ්බ බැටවු පස් දෙනවා. වැලි බැටවු පස් දෙනවා. අනේ හරි දුන්න බොද්ද. මීට අර ගත්තා. අරගෙන රෑද හොයත විතර මේ සීදුවේ ගියා පන්සල පැත්තට. හරිද පන්සල පැත්තට ගිහිල්ලා ගේට්ටුව ඇරලා බුදුගේ ගාවින් තියෙන දුවගෙන ආවා. අදිදී ගෝදේදී පව්කාරකව. මොකද කියන්නේ ඉනහත් ඒ රෝවිතන ඇවිල්ලා ජරා වැඩ කොල්ලා ඉති. ඒක නෙමෙයිනේ වැඩි. මොකද්ද වැඩි? පහුවෙනිදා. ඔව්. ආමුදිදු අද පොඩි ළමයා ඉන්නේ බණ්ඩකොළුව. ඔව්. බණ්ඩකොළුව අතේ පණිවිඩයක් කියලා දිවුලා වාතේ ඉන්න කියලා. ඔව්. මාත්‍යිදී ගියා. වැඩි වාස්තු. ඒ වාස්තු දෙයිද? ඉතින් ගිහලා වාඩි වෙන්න දේව කියලා පිටක් ඒව කන්ද කියලා මට තේරෙන්නේ වැඩි නම් සෞත්‍රේ කිව්වා. මම දැනගත්තාදී බුදුදු සැට බින්දේ කලින් වම ගිහින් තියෙන්නේ. හරිද මම තියලා යනකොට බලන් ඉඳලානේ. ඒ වගේ දාම් පාසලේ ළමයි ඉස්සලා. දුන්න මට දේශනාවක් කොහොමද දන්නවද? පොලේ පස් කන්ද හිතුණා මෙයා. ඔයත් අර ළමයින්ට බලු පැටව ටික දීලා ළමයි හුදතල් කෙරකෙර ඉන්නවා. මට ඇඳගාලා කොහොම මේ බලන්න මට තේරිස්සාට බලන්න සත්තුන්ට කරපු වැඩි ඕගොල්ලෝ මෙහෙම හැදෙන්න එපා. සත්තුන්ට ආදරේ වෙන්න පොඩි කාලේ ඉඳන් කියලා ලැජ්ජයි කියන්නේ. ඒක කොමක් නෑ කියමුකෝ මට අර ඒෂානේ හම්බ වුණත්. මොකයි? ඒෂානේ? ඒ රවි බාල කොළු වගේ පොඩ්ඩ ඔකයි දැන් පාසල යනවනේ ඕකා
මම ගෙදර එන්නේ ඉස්සර දහම් පාසල ඇවිල්ලා කණේ තියලානේ ගෝ සේරම ටික. මේක පණිවිඩය කියලා උගෙ පාණීට කියලා මට අබ්බාදිනවා කොහොමද? වරන පවකාර වැඩ බයින්ද නෙවෙයි මම ගානවම බල්ල මොකද අත පොඩ්ඩක් හොඳ නෑද? නැත්තම් ගාන පොල්ලකින්. මට අර ළමයි ඉස්සර අවවාද කරපු එකයි නැත්තම් මට ඒක කිසි අප්සෙට් එකක් නෑ. හොඳ වැඩි හොඳ. ලොකු පුතා. හොඳම වැඩි ලොකු පුතා බයිනවා කියන්නේ. මොකටද පැටව හදාගන්න බැරි නම් මොන ඉලව්වකටද වල්ලු හදන්නේ ඈ නෝදම හිටියා නා ඉවරනේ එක එකන තැන් වලට ගිහින් දාන්න නිකන් පවකාර වැඩ කරන්නේ බලු පැටව දෙන්නේ තුන් දෙනෙක් හදාගන්න එක ඔක මහා කාර්යයක්ද ඔය බලු පැටව කියන්නේ නෑ බලු නෙවෙයිනේ බැලිනේ මොන බැලි පැටවනේ ඒකේ ඒ කියන්නේ බැලි පැටව ඒ කියන්නේ බැල්ලිනේ බැලි බල්ලා හරි සත්තුනේ මෙයා ඔයාට කියන්නේ හරිද ඒ කාලේ පැටව කියන්නේ සතා සර්පයාගේ හරි අපේ මිනිස්යාගේ හරි සම්පතක් ඇටියට නේ. ඔයා දන්නවද ඒ කාලේ දරුවෙක් ගේක ලැබෙන්න ඉන්නවන ඈ මකුළු දැලක් කඩන්නේ කූඹි විත්තරයක් අතු ගන්න කූඹි විත්තර අරන් එනනම් කොච්චර සෞභාග්‍යයක්ද. හරි මොකද්ද වදිදරු අම්ම කෙනෙක් ඉන්නකොට ඔය වදිදරු කියනකොට වල කතාවම මතක් වෙලා කියන්නේ මම සිද්ධක් ගුදානේ මේ අපි අර ඉස්සරහා තියෙන වැලගහ ඔය දවසක් මම ඒකෝද මෙයා මේ මිනිස්සෙක් වැලගහේ හරිද මං ඇහුවා මොකද නෑ ඒයි ඔය මොකද කියන්නේ මං ඇහුවා ඔව් මිනිහා කියනවා මේ පොලිස් ගෙටයක් කඩාගත්ත කියලා බඩදරු අම්ම කෙනෙක්ද බොස් මොකද කියලා බොස්ලු මං වාරිදි බඩදරු අම්ම කෙනෙක් ඉඳ කඩාගන්න කියලා වං ගියද දෙට ගියා ගෙඩි 80ක් විතර කඩලමු බඩදරු අම්මට බයද්දි ඉතින් ගෙඩි 80ක් කෑයක් විතරනේ බඩදරු අම්ම කෙනෙකුට වරි සීදේ ෂෝක් කතාවේද ජරාවද කොරලා ඇවිල්ලා මෙතන දැන් මට යන්න පුළුවන් පන්සල පැත්තේ කතන්දරක් කියනවා මෙතන ඔබේ නව කතාවකට කියන්නේ නේද දවසක් ඔය මිනිස්සයා වරද ඔය බස්සේ ප්‍රසිද්ධයි දවසක් යනවලු මියා සීනි පතවපු ලෙරියක් හරිද කොයි පාරේ යනකොට කොහෙද යන්නේ ඉතින් ලෙරි කොහෙ යනවද පාරේ යනකොට මේ ට්‍රැෆික් එක වෙලා මිනිහ මොනවද දැදද කියලා දීදි සීනි ගෝනියක් බාගේද හරිද බා ගන්නකොටම පිටිපස්සේ ආව බයිසිකලයකින් දැකලා තුග්ගාර ඉස්සත කරලා ගිහලා ඩ්‍රයිවර්ට කියලා අන්න සීනි ගෝනියක් බැවා කියලා දැන් ඩ්‍රයිවර්ට අක්කල් ලදිය නැත දුවලා ඇවිල්ලා එනකොට මිනිහ සීනි ගෝනිය උස්තගෙන යනවලු ඔය සීනි මොකද කරන්නේ කාගේ වුණත් සීනිනේ බොස් පාරේ වටිලා තිබුණා මම අයින් කර දෙවල් වෙන්නේ විදියා වරි කතාවේ මාරු මිනිහා තා මටත් තවුනේ තාත්ති ටික පන්සලට දාලා ඇවිල්ලා මෙතන මාර සීන් එක නෙමෙයිද සීන් එක මං කොහොමද දැන් පන්සල් ඉවත් යන්නේ මගෙනුත් ඔක ලොකු ආහඳුරු අහනවනේ එතකොට මම මොකද්ද කියන්නේ නෑ කියන්නේ මේ කිසි ඔයාගේ වතාව කතා කියන බල්ලෝ කිව්වා වරද ඔබේ ගෙදර ඉස්සර හිටියා මෙයා හිට්ලර්ද කියලා බල්ලෙක් හිට්ලර් හිට්ලර් කියලා බල්ලෙක් හිටියා මුළු පළාතෙම බල්ලෝ බයයි ඔයා හරි චන්දියා කොහෙද දැනද හිට්ලර් මූණ දියේද හරිද චූටි රවුදක් තිබුණා හරි සාර බල්ලා දෙක දවසක් කරනවා ඔයා කියන්නේ ඒ කාලේ මම වෙලට යනෝනේ නාන්ද වෙලට යනකොට තුආයයි බාල්දියයි සබන් කෑල්ලා වදගෙන එනෝනේ මූ ගෙදර ඉන්න වෙලට යනකොම් මගේ පස්සේ අයියෝ මිසිල් එක ගලා යන ඉතින් පාරියා කොල්ලා බල්ලා තුආය කටේ දාගෙන කොළ කෑල්ල ඔතන සබන් කෑල්ල අත තතන් අනිත් අතට බාල්දිය අතක් එනවා පස්සේ අනේ මේ මොකද වැඩ තකතිරු වැඩ කරලා තව තියෙනවද මේ ගොන් කතා කියන්නේ මෙතන මට මොනවාද ගොන් කතා කියන්නේ එහෙම එකක්ද මං කිව්වේ සබන් කෑල්ල අතේ අරන් එහෙම නෙමෙයි තුආය තියලා ඊට උදි සබන් කෑල්ල තියලා දෙන්නම බාල්දියට දාලා කොක්ක දෙනනේ කටට ඌ අරන් එනවා ඒවයි ඔබේ තුආය කරේ දාගෙන බල්ලා විශ්සද මෙතන ඒක වැඩක් නෑ එහෙම නෙවෙයි එහෙම නැති අපේ වල්ලෙක් හිටියා සම්මා ඌ එඩිටර් ඔගේ නම මොකද එඩිටර් නම එඩිටර් කියලා බල්ලෙක් හිටියා බයයි කියන්නේ පුදුම බයක් හැබැයි බයයි එන්න බයයි හරි පොඩි සද්දයක් කියලා කොලාත්තක් කඩලා දුවන කෙලින්ම ඇඩ යටට ගිහලා බුදට මට බුදිය ගන්නත් නෑ හරිද
හැබැයි උගේ දක්ෂ වැඩක් තිබුණා. මොකද්ද? ඌ ඉස්සෙල්ලා අපි බෝලයක් විසි කරලා ඔව්. උගේ චේන් එක ලේරෝ. ඌ දංගල් ලේවගා දුවලා. බීජෝ ගත්ත බෝල හරි පැත්තට දුවලා නේද? නෑ. ඒ වෙන්නේ. දංගල් ලේවගා ඌ දුවලා යනවා. ඉතින් කොහේ හරි ගිහලා හැන්දෑවට තමයි එන්නේ. බෝලේ අපි ගේනවා. බෝලේ ගේන්නේ නැද්ද? හරි බෝල ආදී මෙතන. හරිද? ඕගොල්ලෝ බල්ලද මේ ඉඳලා තියෙන්නේ. බල්ලද ඉඳලා තියෙන්නේ ඕගොල්ලෝ. මාගාව හිටියා ඉස්සර බල්ලේ කල්ද? අන්න බල්ලා. එන්න ලස්සනයි නේද? සුදුයි උස්සයි. සුදුයි නියම් කළු පාටයි බෙල්ල සුදුයි. නරියගේ වගේ වලිගේ. එංගෝ තියා කළු පාටට තියෙනවා නියම් දුඹුරු පාට මික්ස් එකක් දියලා. හරිද? පුදුම හීලා බල්ලේ මං ජීවිතේට දැකලා නැහැ එහෙම බල්ලේ. දවසක් කල් අපේ ගෙදර. කවුරුත් නෑ. මමයි මිලී විතරයි ගෙදර. මං කව මිලීට මිලිවා විදිය ගන්න කාමරෙන් මම ශාලේ බුදිය ගන්නම් කියලා. ගෙදර කවුරුත් නෑ. ආරක්ෂාවට මම ශාලේ බුදිය ගත්තේ බූරි යන්නේ. පොඩ වෙඩි ආරක්ෂාවට. ඒ දෙලාට විතර ඇති. කවුද මගේ සරමින් අදිනවා? ඔව් මං හිතුවේ මිලී කියලා. ඔව් හරිද? මම බැලුවා. බලනකොට බලලා. මොකද ඌට එළියට යන්න ඕනේ. එළියට යන්න නෙවෙයි. මොකක් හරි හේතුවකට නේ ඌ මොකද යන්නේ? ඒක තමයි හේතුවට එළියට යන්නේ. නෑ. ඒ මොකද යන්නේ එළියට යන්න නංගු. මම බැලුවා. අරකට තෝච්ච එක අරගෙන ගාලා බැලුවා. බලලා මොකද්ද මේ පෙන්නන්නේ? මෙන්න. කවුද? හොරෙක්. S2 කළු පටියක් බැඳගෙන. හරිද? කළු ෂර්ට් එකක් ඇඳගෙන අද්දිකට දාපු. එන්න මල්ලක් අතේ තියාගෙන ඉන්නවා. ඔන්න මම දැන් දැක්කා. කෙලින්ම ගියා පස්සට අදියක්. තියා පැන්න සෙට්ටුවා. දිව්වේ නැමනසියෝ. පැන්න සෙට්ටිය මොන කේ. පස්සට උඩින් පයින්ද. හරි. සෙට්ටිය උඩින් පැන්න කෙලින්ම දැන් හොරයි මාල් ෆේස් ටු ෆේස් ගේම් එක. හරි. හරිද? අතින් පයින් ගාන්ට මම දෙන්න බුල අතින් පයින් දෙකට ගැදෙන්න දෙන්න පුළුවන් හොරාද මට. දවල්ද. මෙන්න දවල් නෙවෙයි රෑනේ. එන රෑ. රෑනේ ටිකස් ගල් සද්දයක් ඇහුණා. හරි හරි අතපැන්න. අතපැන්නේ මොනසියෝ? පිහිය. කාගේ? අර දිගාරින පිහිය තියෙන්නේ. ආදි පෙසෙන්න එක. අන්න පෙස් කරන පිහිය අතේ හොදාගේ. අර හොදා කෙලින්ම මේම කරලා ඇන්න ඉදරයි. මොකද? පොදුනේ. බාල්ලා බෑන මොකද හොදා විමුදාකට පිහියට කස් ගාලා වීසුවලා ගියා. බාල්ලා කෙලින්ම දාගත්ත හොදා බිව. මම කෙලින්ම බල්ලට ගෝ කියලා කෙලින්ම හොදාගේ අඟුරු නගලා දැන් දෙන්න ෆයිට් එක මේ හරිද? බල්ලයි ඔයයි. බල්ලයි මයි මොකද මනසේ ෆයිට් කරන්නේ? ඔයයි ෆයිට් එක දැන් පොඩ්ඩක් කාලේ වුණා මම එළිම හොදාට දෙන්න යන කවුට් හොදා. දෙකක් ගහලා නකවුට් එක මම විමදාලා බලනකොට මෙන්න ලනු අරගෙන බල්ල ඇවිල්ලා. ඒ මොකද? කොබ්බේ අරගෙන හොදා බදින්න. බොන්න බල්ල ටක් ගාලා කොබ්බේ අරගෙන මම කෙලින්ම කනුවගේ තියලා වැන්දම යා හොදා. හරිද? බැඳලා බලනකොට මෙන්න ඉස්සරහට මිස්ටර් පෙරේරා දොරකට හිටන් ඉන්නෝ. පොලිස් සම්බන්ධයි වැඩේට හොරකමට. නෑ පොලිසියත් එක්ක මිනිහ ඇවිල්ලා. ඒ කියන්නේ අපි ෆයිට් එක යන අතරේ කබේ ගෙනත් දීලා බලලා මොකද කරලා තියන්නේ දන්නවද? ඉස්සරහට වෙල් එක ගහලා දුවලා ගිහිල්ලා. කට්ටිය ඇවිල්ලා දැකලා තියෙන සීන් එක කට්ටිය දුක්ගල් පොලිසියට කෝල් කරලා පොලිසියත් එක්ක ආවා. ඔන්න බලලා. ඕක බලලා ඉඳලා තියෙනවද ඔයගොල්ලෝ ගෙදර? වන් දන්න ඔය බල්ලා ඔකගේ නම ලැචීද? මොකද? ලැචී. වැල් ලැචී. මන් දන්න ඔය සීන් එක. මොකද? මං ඕක දැක්කා. කොහෙද කොහෙද දවසක? නෑ මං ඒ නෙවෙයි ටෙලිවිෂන් එකේ වෙන්නේ ඔය සීන් එක ලැචී. මොකද? බල්ලා ආයේ මේ මමත් ඔය ටෙලිවිෂන් බලලා තියෙනවා හරිද? ආයිතුවද මේ අපි මේ ඔය දැකලා නැහැ කියලා. හරි බල්ලගේ වික්‍රමේ ඒ වදියට මෙයත් අති පොර වෙතන. හරි ඒක වැඩන්නේ දැන් මේ දැන් මට මාරේ කේසෙකනේ. මාරේ කේසෙකේ තමයි මොට්ට වැඩ කරලා ඉන්නේ. ඔය තමයි මොට්ට කතා ගියේ ඉඳලා. දැන් අර අනිත් පැටව තුන් දෙනෙක්ට මොකද කරන්නේ කියලා මම කල්පනා කරේ හිටියේ. ඒ වුණ බැලි පැටව තුන් දෙනෙකුට. දැන් දෙන්නේ කොහොමද දෙන්න පුළුවන් නේ ඔයා ගන්න කැමති නේද බැලි. මොකද මට? බැලි පැටව දෙන්නේ කොහොමද පාද? මොකද? ඇයි දී ඔයා හදන්නේ? ඒ මොකද මං හදන්නේ බැලි පැටව ඔයාගේ. ඉතින් ඔයා කැමති නේ ඔයා සත්තුන්ට ආදරේ නේ. ආදරේ කියලා මට ඔය බැලි පැටව හොදාගෙන මෙතන මේ බලු පාට පුර බෝ කරන්නේ මම නේ. මෙතන මොහාද කුසත්තු කරනවා කතා කරනකොට මෙතන. කිව්වනම් කොහොමද මෙතන මට? මම මගේ ගෙදර ගන මං හදනවා. මෙතන මේ කට්ටිය ඔක්කොම ඉතින් පොඩි දරුවෙක් ඉන්නවා. විස බීජ ඔක්කොම මෙහෙ හදන්න පුරදෝ. ඉතින් මොකද කරන්නේ? මම ගයක් ගත්ත කාලේට මං තනියෙන් ඉන්න කාලේට ඔන්න මං හදනවා.
ඒක ඉතින් කරනවා දන්නේ නෙමෙයි. දැන් මොකද කරන්නේ? දැන් මම බැලුවේ තව ටිකද. මොනෝකටද උන් පංචලේ ඉතියා. කවන්නේ නැද්ද? විලි ලැජ්ජාව පැත්තකින් තියලා. මොන හරි කන්ද ටිකක් જાතිය කිරි ටිකක් එහෙම හදාගෙන සැරට ගිහලා දීලා එන එකයි තියෙන්නේ. ආවුදුවේ එතකොට බයිරේ ගන්නෑ. එහෙනම් මේ මං කියන්නේ අද රැට මොනවද හදාගෙන යන්නද බං? ආවේ. කඩෙන් කොට්ටුවක් අරගෙන යන්න ඕනේ නබ්බල්ලා. පොඩි වැටවුන්ට කොට්ටු කෑද්ද මොඩියෝ? කිරි එකක් හදාගෙන යනවා. එහෙනම් මං කිරි එකක් හදාගෙන යනවා ඈ. ඔය එනවද? මං එන්නේ මට බෑ වැඩුම.